අලුත් අවුරුද්දේ හිතට බලවත්වම ගන්න ඕන මම නම් ඉරිසියා කරන්නේ නැහැ කියලා. ඉරිසියාවේ කර්ම විපාකේ තමයි තමන් යමකටද ඉරිසියා කරන්නේ ඒකෙන් ඈත් වෙනවා. ලස්සන ගයක් හදලා තියෙද්දි ඉරිසියා කිරීමේ විපාක තමයි තමන්ට ලස්සන ගයක් හදාගන්න බෑ. හොඳ ප්ලෑන් එක ගහලා හොඳ ලස්සන ගයක් හදන්න ප්ලෑන් කරනවා. අවසානයේ බලනකොට මොකද්ද එකක් හැදෙන්නේ. ගේ ලස්සන නැහැ. ගෙවල් ලස්සනට තියාගන්න බැරි සංසාරේ ලස්සන ගෙවල් තියෙන අය ඉරිසියා කළා. ඊට පස්සේ හොඳ රස්සාවක් Tamanda සුදුසු තැන ලැබෙන්නේ නැත්තේ සංසාරේ අනිත් අය ඉහළට යන එකට ඉරිසියා කළා. Tamanda ලැබෙන්නේ නැහැ ඊට පස්සේ. හොඳ කටහඬක් තියෙන කෙනෙකුට ඉරිසියා කළොත් Tamanda හම්බ වෙන්නේ නැහැ. හැබැයි යම් කෙනෙක් ඉරිසියා නැද්ද? ඒ කර්ම විපාකේ ආවොත් තප්පරින් ලෝකෙම ප්‍රසිද්ධ වෙනවා. උදාහරණයක් ගත්තොත් ළඟදීන් අර ගීතයක් කියලා දියණියක් ප්‍රසිද්ධ වුණේ. දුවෙක් ලෝකෙම ප්‍රසිද්ධ වුණා සින්දුවක් කියලා. ඒකට දැන් ඉරිසියාව තියෙන අය හිතනවා ඇයි උවිත වෙලි ලස්සන සින්දු නැන්ද? ඕක සින්දුවක්ද? ඕකේ අර්ථයක් තියනවාද? කියලා එක එක කයි කතන්දර හදනවා. නෑ, එතන තියෙන එකම එක දෙයයි. ඒ දුව සසරේ ඉරිසියා කරලා නෑ. තප්පරෙන් ප්‍රසිද්ධ වෙනවා. මේ ලෝකේ හොඳට හෝ නරකට හෝ යම් කිසි කෙනෙක් ඉක්මනට ප්‍රසිද්ධ වෙනවද? ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීමේ පිනකට. මේ ජීවිතය හොඳක් කරන්න පුළුවන් නරකක් කරන්න පුළුවන්. නමුත් ඒ වේගෙන් ප්‍රසිද්ධ වෙන්නේ ඉරිසියා නොකිරීම කියන පින නිසා. පැහැදිලිද මම කියන එක? පින්වතුනි මේ ඉරිසියාව කියන්නේ භයානක පාප කර්මයක්. කරන්න නම් එපා. ඒ නිසා දැන් අර දුවගෙත් අපි දකින්න ඕනේ එයා සංසාරේ ඉරිසියා කළා නෑ. එයාගේ පින ලස්සනයි නම් එයාගේ පින, දක්ෂයි නම් එයාගේ පින. ළමයිට ඉරිසියයිනේ සමහර අය. අපිටම කියලා තිනවා මේ අනුන්ගේ ළමයි හොඳට ඉගෙන ගන්නවා, අපේ ළමයි තමයි ඉගෙන ගන්න නැත්තේ. එතකොට අර ඉගෙන ගන්න ළමයෙකුට තියෙන ඉරිසියාව. ඒකේ කර්ම විපාක Tamanda දක්ෂතා පිළිටන්නේ නැතුව යනවා.